බොයිස් දලදා වඳින්න යන්න පිටත් වෙන්න හදන්නේ. දැයිලා 2025 4:20 නෑ 14යි 10ට බස් එක තියෙන මේ බස් එකනේ ඊට පිටිපස්සේ තියෙන බස් එක. මාවත කෙනෙක් එක්කෙනෙක් නගින්න පොඩි හිරුවා. අලුත් සමාජිකයමු. ලස්සන කොල්ල. අනික් එක්කෙනත් එක්ක සෙට් වෙමු. අද දෙයියන් කියලා දැන් ගියා. අලෝම රත්තරන් යාළුවනේ කොහමද ගන්න ට්‍රිප් යන වෙලාවල්දී 10:00 බස් එකේ 10:00 දෝණි මිනිච්චක් වට්ටම ආපුවා. දෝණිටත් බලන්න. දාපන් ලින්ක් එක. වොයිස් කොහෙන්ද වැස්සේ? යකෝ කටුගස්තට ඉන්නේ. යකෝ කොච්චර දුරද? කිලෝමීටර 4-5ක් තියෙනවා නම් එතන ඇරිසන වලට. නෑ එච්චර නෑ. මේ මෙතන 4-5 මොයි. මහනුවර නුවර කොල්ල වුණත් නුවර මේ වෙලා ගියද? 23:08යි. විනාඩි 10ක් විතර ගියේ මේ පොලිම. ඔයාලට තේරෙනවද මේ වැස්සට නෙමෙයි මේ කුටි හදන් ඉන්නේ වැටටියට වටහා ගන්න එපා වැස්සට නෙමෙයි. වහින්න ඕනේ නේ. ඔයාලට සද්ද එනවේද? යාළුවෝනේ. අපි ඉන්න ලොකේෂන් එක නේ ජියෝ ලොකේෂන් කිලෝමීටර් 4.5 අද නයිට් එක ෆස්ට් නයිට් කියලා දාන්න පුළුවන් ඕන අපි වැඩි උඩමයිනෝ කරගම ඒින්ද අපි ටෙන්ට් එකක් ගහගත්ත රැයට ඉන්න පොඩි කාලේ හැදුතරේ අදමයි හැදුවේ ඔව් අරු නිදින්නේ නැද දැන් හොඳයි දෙවෙනි කියන්නේ තුන්වෙනි එස නුල්ලස්සක් හම්බුනා මාත්‍ර යාළුවනේ පින්සිත් දෙන්න අපේ කොල්ලට මෙන්න මෙයා තමයි ගෙනත් දෙන්නේ නෑ මන් නෙවෙයි මොකද මේ අයියෝ බොයිස් අපි ඇවිදින්න යනවා වෙලාව කීයද 1:49 බොයිස් අපි දැන් ඉන්නේ කටුගස්තොට කණෑනේ කටුගස්තොටයි නුවරයි වෙන් වෙන්නේ මේ පාල නුවරයි වෙන් මෙතන ඉන්න වාලට එනවා අතන වොෂ්රූම් ටිකක් තියෙනවා අතනින් ඔහම මේක දිගේ මෙහෙම ඇවිල්ලා ඔහොම එහා පැත්තෙන් ඇවිල්ලා මේක දිගේ මෙහෙම ගිහිල්ලා ඕමම ගිහලා අර ඔය පැත්තට තියෙන පොලිම මාතලේ පැත්තට තියෙනවා මාතලේ පැත්ත එතර තමයි ඉතින් තමයි යාළුවනේ වතුර නම් ඊසිය වතුර දෙන්න වොයිස් හිරු why are you running why are you running මටත් අහන්න දෙන්නේ ඒක but we are running මචං අඩෝ මං ඉනාල් ෆොටෝයක් ගන්න නෙමෙයි මචං. අරක වෙන්න. මාලිගාවට කිලෝමීටර් 2යි මිගාරුස මෙතන අලුතෙන් හම්බෙච්ච අය මෙතන ඉතත් අලුතෙන් හම්බෙච්ච සෙට් එකක් ඉන්නවා. මෙතන හැමදාම මනුකයා ඉන්නවා. මම ඉන්නවා. ශ්‍රී ලංකා පොලිස්. අපි මේ ඉවරගෙම සෙට් එක නම් කීප දෙනෙක්ට වැඩ එයාලා ආවේ නෑද? මේ ගන්න පුළුවන් තැන් වල ෂොට් දෙක තුනක් ගත්තා මේ දැන් නම් සාධාරණ හතරක් තියෙන හෙට බලා ගන්න පුළුවන් වෙයි කියලා. ඒක හෙට පුළුවන් වෙයි කියලා හිතනවා බලමු. let's see. ඩොඩිකි මොනවද දැන් නෑ වෙන දෙයකින් සෙට් වෙමු. බොයිස් මෙතන මායියාව හන්දියලු අපිට අර පැත්තෙන් ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ උණු තියෙන මේකේ. මෙතන යන්න තියෙන ඉස්සරහට. බොයිස් අද රැයට අපි මෙතන නතර වෙන්න දෙවෙනි නයිට් එක ගන්නේ. සෙකන්ඩ් නයිට් එක ගන්න සෙට් එක ගියා. බෑග්ස් ටික අරන් එන්නේ කො ආර යන්නේ මනුගයිසරු යනවා බෑග් දෙක අරන් එන්න කියලා අද ඉන්නේ මේ මුස්ලිම් පල්ලියක් තියෙන මෙතන ළමව සුරකුම් මධ්‍යස්ථානය අද කොහෙද තියෙනවා කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා
තියෙන අර පැත්තට තමයි යන්න තියෙන්නේ. මේ සෙනග හැමතැනම සුපිරි සෙනගක් ඉන්නේ. ගයිස් පට්ට වැඩක් වුණා මෙතන මුස්ලිම් පල්ලියක් තියෙනවා. ඒකේ අපි මෙතන දැන් ආවි කියන්නේ ගොඩක් කට්ටිය දැන් මෙතන දල්දා වහන්සේ මේ ධාතු බලන්න සෙට් වෙලා ඉන්නවනේ. මේ මුස්ලිම් කට්ටියගෙන් කට්ටිය අපිට මේ කොත්තමල්ලි කෝපි තා මොනවද ඔය දාලා දෙන්නේ. කොත්තමල්ලි ඒක නමු සැන රහක් එකට ඒක මරු. උරට මරු. මේ අපිට දුන්නා ඉතින් යාලා. යන්න. ඒක මරු ඉතින්. Oke, nadiin nih, mau aja pak. මදු කියා පේන්නේ නැව කළු පාටට. බොයිස් බේ මෙතන මේ අංකල් දෙන්න මේ අංකල් මේ මෙතන ඉන්න සෙට් එකට මද කන්න බොන්න ටික සෙටල් කරලා දුන්නා. මේ ඔක්කොටම මද ගොඩක් අයට කන්න බොන්න ටික දුන්නා. මේ අංකල් පේන්න ඉන්නවා ෆෝකස් කරලා දෙන්න. මේ අලු පාටක් ගණන් ඉන්න මාමා ගොදුවත් එක්ක ඉන්නේ. මේ මාමා තමයි මේක සෙට් එකට මද කෑම බීම ටික දුන්නා. ඔයාලා පුරුදු වෙන්නේ හොඳට කර. මෙයා වගේ. 2025 මධ්‍යම පරිසර අධිකාරිය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පරිසර වන්දනාවට පැමිණෙන බැතිමතුන් විසින් ජනනය කළ අපද්‍රව්‍ය ආම කර ගැනීම පිළිබඳව දැනුම්වත් කිරීම. දැන් වෙලාව කියන මතක 4:04යි බා. 4:04යි. දුකයි බොයිස්. බලන්න බැරි වුණා. අද අපිට මෙතන නතර වෙන්න වුණා. ළඟයි මං හිතන්නේ මීටර් කීයක්ද? මීටර් 100ක් වන්නේ. 100ක් වන්නේ. අද අපිට මෙතන නතර වෙන්න උනා. බොයිස් අපිට දල්දා බලන්න ආයෙ බැරි වුණා. මේ පහ අමාර කියවට 5:00ට කලින් 5ට වහනවා. ගියව සෙට් එක ඉවරනාට පස්සේ තමයි ආයෙ සෙට් එක සෙට් එක ගියොත් ඉතින් සෙට් එක ගන්නෙ. මේ එහෙනම් අද අපිට බලන්න බැරි වෙනවා. මේ එහෙනම් අපි අද තෙන්ඩලා අද ඉන්නේ වුණා වේ මෙතන. මේ වාඩි කොලේ නාවා Hai. Apa yang lagi ya guys? Boys daldan wera පුළුවන් කියන හැමතැනම වීඩියෝ කියලා ගත්ත පට්ටම හන්සි. දෙන්න ඉස්සරහ සර්වෙම ඒ සෙට් කරනවා. පුළුවන් විදිහට හැමතැනම වීඩියෝ දාලා පුළුවන් හැමතැනම කරා. මේ තව පොලිම. තාම පොලිම. වාහන පොලිම ඒ වගේම මොතනින් ඇතුළට යන එක තමයි කේස් එක. portrait and then hotline eකට මේ කතාව